ගොඩක් දෙනෙක් හිතන්නේ පළතුරු සුවඳති ඊ-සිගරෙට්ටුව සාමාන්‍ය දුම්වැටි වලට ඇබ්බැහි වුණු අයට ඒකෙන් මිදෙන්න තියෙන සේෆ් පාරක් කියලා. ලස්සන පාට, එක එක જાතියේ රසවල් සහ අතේ තියාගෙන ඉන්නකොට ලස්සන නිසා අද වෙද්දි පාසල් සිසුන් සහ තරුණයන් අතර මේක ලොකු ෆැෂන් එකක් වෙලා. හැබැයි මේ ආකර්ශනීය දුම් වලාකුළු පිටුපස හැංගිලා තියෙන ඇත්තම කතාව ඔබ දැනගෙන හිටියේද? එහෙනම් මම අද ඔබට ස්කෙචිං හෝප් මගින් කියන්න යන්නේ ඔබ දුම්කොළ සිගරට් වලින් මිදෙන්න පාවිච්චි කරන ශරීරයට හානි නොවන බව පවසන ඊ-සිගරෙට්ටුවේ ඇත්තම ඇතුළාන්තයි. මෙම සිගරෙට්ටුව ක්‍රියාත්මක වන්නේ කුඩා බැටරියකින් වන අතර එය ඊ-යුෂ ලෙස හඳුන්වන ද්‍රව්‍යයක් රත් කර වාෂ්පයක් බවට පත් කරයි. පරිශීලකයා ආශ්වාස කරන්නේ එම වාෂ්පයයි. ආරම්භයේදී දුම්වැටියක හැඩයගත් ඊ-සිගරෙට්ටුව අද වන විට බෝල් පොයින්ට් පෑන් හෝ USB දාවකමෙන් පෙනෙන විවිධ ආකර්ශනීය උපකරණ බවට පරිණාමය වී ඇත. මෙම විවිධත්වය සහ මනස අවුස්සන ස්ට්‍රෝබෙරි, ලොලිපොප්, ඇපල්, බ්ලූබෙරි, චීස් කේක් අයිස්ක්‍රීම්, කැරමල්, පොප්කෝර්න් හා වැනිලා මාෂ්මෙලෝ වැනි රසකාරක එකතු කිරීම නිසාය. මෙම සිගරෙට්ටුව මුලින්ම නිෂ්පාදනය කර තිබෙන්නේ චීන ජාතික ඖෂධවේදියෙකු වන හොන් ලික් විසිනි. ඒ දුම්වැටියට විසඳුමක් ලෙසය. දුම්පානයෙන් තරුණ පිරිස් ඈත් කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි යන්න ඔහුගේ අදහස වී ඇත. එම සොයා ගැනීම අනුව 2004 සිට වෙළඳපොළට නිපද වූ චීන ඊ-සිගරෙට්ටුව ලෝක වෙළඳපොළත් ආක්‍රමණය කරන්නට සමත් විය. මේ වන විට ඔවුන් ඊ-සිගරෙට් වර්ග 460ක් පමණ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පළතුරු සුවඳති ඊ-සිගරෙට්ටුව බොහෝ දෙනා සිතන්නේ සාමාන්‍ය දුම්පානයේදී මෙන් දුම නැති නිසා හානියක් නැහැ කියාය. සාමාන්‍ය දුම්කොළ සිගරෙට්ටු වලට වඩා හානි අඩු වුණත් ඊ-සිගරෙට්ටුව කිසිසේත්ම හානිකර නොවන බවට ඇති මතය අසත්‍යකි. ඔවුන් ආශ්වාස කරන්නේ අතිශය සියුම් අංශු වලින් යුතු ඝන වායු මිශ්‍රණයකි. මේවා පෙනහළු පටක තුලට කිඳා බැස ක්ෂණික සහ දීර්ඝකාලීන බලපෑම් සිදු කරනු අතර ඊ-යුෂවල අඩංගු ප්‍රධාන ද්‍රව්‍ය වන නිකටින්, ප්‍රොපිලින් ග්ලයිකෝල් සහ ග්ලිසරින් රත් වූ විට සෞඛ්‍යයට අහිතකර රසායනික සංයෝග බවට පත්වෙයි. ඊ-සිගරට් බොහොමයක අඩංගු වන නිකටින් යන්නු මොළයේ ව්‍යුහයම වෙනස් කළ හැකි අධික ලෙස ඇබ්බැහි කරවන ද්‍රව්‍යයකි. විශේෂයෙන්ම තවමත් වර්ධනය වෙමින් පවතින නව යොවුන් මොළයට නිකටින් ඉතා අහිතකර ලෙස බලපාන අතර ඒ ඔවුන්ගේ අවධානය, මතකය සහ ඉගෙනීමේ හැකියාවට බරපතල බාධා ඇති කරයි. ඊටත් වඩා භයානක කරුණ නම් මෙම වාෂ්පවල සැඟවුණු විස සහිත ලෝහ හා පිළිකාරකයන්ය. පරිශේෂණවලින් හෙළි ඇත්තේ ඊ-සිගරට් වාෂ්පයේ ඊයම්, ක්‍රෝමියම් වැනි විස සහිත බැර ලෝහ අඩංගු බවයි. මිට අමතරව ඊ-යුෂ රත් කිරීමදී වල්නාශකවල අඩංගු රසායනිකයන්ට සමාන ෆෝමල්ඩිහයිඩ් සහ ඇක්‍රෝලීන් වැනි පිළිකාරකද නිපද වෙයි. ඊ-සිගරට් භාවිතා කරන්නන්ට එහි අඩංගු ඇතැම් විෂ රසායනික නිසා වමනය, කැරකිල්ල මෙන්ම සමේ කැසීමත් ඇතිවිය හැකි. ඊ-සිගරට් භාවිතා කරන්නට පෙළඹෙන්නකු එයට එබ්බැහි විය හැකි. බොහෝ විට දුම්කොළ සිගරට් වලට යොමු වේ. සමහර විට මේ දෙකම භාවිතා කරන්නට පෙළඹෙනු ඇත. එය දුම්කොළ සිගරෙට්ටුව පමණක් භාවිතා කිරීමෙන් සිදුවිය හැකි හානිය දෙගුණ කරනු ඇත. කාන්තාවන් අතර ප්‍රචලිත විය හැකි බැවින් මෙම සිගරෙට්ටුව ගර්භණී සමයේදී භාවිතා කළොත් දරුවට හානිකර ලෙස බලපානු ඇත. මේයින් පෙනහළු පිළිකාන මෙන්ම හදවත් රෝගද ඇති කළ හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. වෛද්‍යවරුන්ගේ අවධාරණය කරන්නේ තරුණ පරම්පරාව නිකටින් වලට ඇබ්බැහි වීම පමණක් නොවේයි, ඔවුන්ගේ හදවස්තුවට සහ ශ්වසන පද්ධතියට විශාල වශයෙන් හානි සිදුවන බවත්ය. අවසාන වශයෙන් කිය හැක්කේ දුම්කොළ සිගරෙට්ටුවමින් මිදෙන්නට ඇති හොඳම මඟ ලෙසින් ව්‍යාපාරිකයන් විසින් අලෙවි කරන ඊ-සිගරෙට්ටුව බැටරියකින් ක්‍රියාත්මක වන ඇබ්බැහි කරවන යන්ත්‍රයක් පමණයි බව ඔබ වටහාගත යුතු බවයි.